උදෑසන. සුබම සුබ උදෑසන. මගේ නම දුලන්. මගේ YouTube channel එක සාදරයෙන් පිළිගන්න හැමෝම. මම දැන් workout එකට යන්නේ දැන් උදේ 10:00 වෙලාව. workout එකට යන්න කලින් මම හදන රෙසිපි එකක් තමයි ඔයාලට පෙන්නන්න යන්නේ අද. මේක හරිම ලේසියි හදාගන්න. අනික මේකේ protein gram 20ක් තියෙනවා. muscle build කරන්න මේක හොඳයි. මම හැමදාම මේක තමයි කන්නේ. හරිම ලේසියි හදාගන්න. එහෙනම් channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. එකතු වෙන්න මම මේකේ vlogging, travel, fitness, fashion ඔය වගේ දේවල් තමයි upload කරන්න හිතන්නේ. එහෙනම් අපි යන් kitchen එකට. එහෙනම් මම kitchen එකට ආවා. දැන් බලමු අපිට මේක හදාගන්න මොනවද ඕනේ කියලා. පොඩි lazy ingredients ටිකක් ඕනේ මේක හදන්න. මෙතන තියෙනවා oats, කෙසෙල්, ආනමාලු නැත්නම් ඔයාලට කැමති කෙසෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉදුණු කෙසෙල් ගන්න මේ. ඒ වගේම මම ළඟ තියෙනවා මී පැණි. ඔයාලට මී පැණි වල පීනට් බටර් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම ළඟ තියෙනවා බිත්තර. අපි බිත්තර තුනක් දාලා මේක හදන්න යන්නේ. එහෙනම් අපි හදමු. ඊට පස්සේ අපිට ඕන බ්ලෙන්ඩර් එකක්. මේ ටික බ්ලෙන්ඩ් කරගන්න ඕන මේ ටික එකට දාගෙන. එහෙනම් අපි හදමු. මම මුලින්ම බිත්තර ටික දාගන්න. කයි. දෙකයි. මයි. එහෙනම් අපි කෙසෙල් ගෙඩිය දාමු. මම දෙක කෙසෙල් ගෙඩියක් තමයි දාන්නේ. ඊට පස්සේ මම දානවා oats. ඊට පස්සේ දාගන්නවා ලුණු. ලුණු වැඩි දාගන්න එපා, ගානට දාගන්න. ඊට පස්සේ නැත්තම් කන්න බැරි. අවසානයේ මම දාගන්නවා මී පැණි. ඔයාලට මී පැණි නැත්තම් පීනට් බටර් හරි පාවිච්චි කරන්න පුළුවන්. උදේට ස්වීට් දෙයක් කන්න කැමති ඒ නිසා තමයි මම මේක පොඩ්ඩක් පැණි රස විදියට හදා ගන්න ඕන නිසා තමයි මම මේ පැණි දාන්නේ. මට මේ කැමරා ඉස්සරහ දාන්න හරිම ලැජ්ජයි. එහෙනම් ඉන්ග්‍රීඩියන්ට්ස් දාගත්තා. දැන් මේක බ්ලෙන්ඩ් කරගන්න ඕන හොඳට. එහෙනම් අපි බ්ලෙන්ඩ් කරමු. එහෙනම් ඒකත් හරි. මෙන්න මේ වගේ හොඳට තික් එකට එන පේස්ට් එකක් විදිහට එනකම් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ වගේ පෑන් එකක්. මම පාවිච්චි කරන්නේ ස්ටේන්ලස් ස්ටිල් පෑන් එකක්. ඔයාලා පුළුවන් ඔයාලා කැම ස්ටේන්ලස් ස්ටිල් පෑන් වල හදන්න. non stick එක වල හදන්න එපා. ඒවල පිටිකාකාරක හැදෙනවා කියලා තියෙනවා. පෑන් එක මීඩියම් හීට් එකේ තියාගන්න නැත්නම් මේක කර වෙන්න බලනවා. දැන් මේකට දාගන්න ඕන තෙල් නැත්නම් බටර්. ඔයාලට කැමති එකක් දාගන්න. තෙල් හරි බටර් හරි. මම මේක හදාගෙන ඉවරයි. ඔයාලට ගෙදර මේක හදාන්න පුළුවන්. හරිම ලේසි රෙසිපි එකක් මේක. ඒ වගේම මේකේ ප්‍රෝටීන් ග්‍රෑම් 20ක් තියෙනවා. මසල් බිල්ඩ් කරන අයට මේක සුපිරි කෑමක්. එහෙනම් මම මේක කාලා වර්කවුට් එක කරනවා. channel එක subscribe කරන්න. ඉස්සරහ තව අලුත් වීඩියෝ දාන්න හිතන් ඉන්නවා. එහෙනම් මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් මම දැන් මේක කරනවා. අයවල try කරලා බලන්න. එහෙනම් තව වීඩියෝ එකක් හම්බෙමු. එන අතර bye, peace.